Right. හොඳයි guys. එහෙනම් අපේ පළවෙනි මීටින් එක software development project එක සම්බන්ධයෙන් දැන් හැමෝගෙම feedback ඕනි. අපි මේ discussions ටික අරගෙන යන්නේ අපේ හැමෝටම මේ සම්පූර්ණ project එක පිළිබඳ knowledge එක ගන්නට. හරිද? ඒතකොට අද ඉඳලා හැම week එකකම අපි මේ විදිහට set වෙන්නට ඕනේ. ඒ කියන්නේ පැය භාගයක වගේ discussion එකක් ප්‍රමාණවත්. මොකද අපි ඉස්සෙල්ලාම අපි මේක තුලින් අපි ලර්න් කරනවා. අපි නොදන්න දේවල් ලර්න් කරනවා. ඊට පස්සේ හැමෝම එකම තලයකට එකම ස්ටේජ් එකකට එන්න ඕනේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ගැන එදා මැඩම් කියපු ඒවත් එක්ක ඔයාලට අයිඩියා එකක් තියෙනවද? නැත්නම් බ්‍රීෆ්ලි අයිඩියා එක දෙන්න ඕනේද? කොහොමද කියන්න බලන්න ඔයාලා. කියන්න. මේ මොකද? පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරා නම් හොඳයි නේද? හරි එක්ස්ප්ලනේෂන් එක කරොත් මේක ඇවිල්ලා අපි මේක software development screen එක පේනවනේ project එක. ඔව්. එතකොට මේකේ අපි mainly සලකා බලන්නේ දැන් අපිට එක එක ආකාරයේ දැන් project එකක් කිව්වම විවිධාකාරයේ project අපිට නිර්මාණය කරන්න පුළුවන්නේ. එතකොට මේකෙදී අපි සැලකිල්ලට ලක් කරන්නේ මේකේ solid software component එකක් තමයි අපෙන් නිර්මාණය කරන්න ඕනේ. කොහොම හරි අපි හොඳ workable solid software එකක් මේක ඇවිල්ලා මේක මේ ගුණාංග තියෙන්න ඕනේ. solid software එකක් කිව්වම මේක නිකම්ම යම් දෙයක නිකම්ම digitalization එකක් නොවිය යුතුයි. not just an digitalization. not just an digitalization කියලා කියන්නේ digitalization එකක් කියලා කියන්නේ අපි දැන් තියෙන මැනුවල් ක්‍රමවේදයකට software එකක් introduce කිරීමනේ. එතකොට මේකෙන් අර මැනුවල් process එකම කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒකම කරන්න නම් අපිට software එකක් හදලා වැඩක් වෙන්නේ නැහනේ. එතකොට අපි මේ software එක හදන එකෙන් අපේ අරමුණ වෙන්නේ මේකෙන් ඒ අදාළ කාර්ය efficiently කරගන්නට පුළුවන් වෙන්න ඕනේ. අපිට ඉතා පහසුවෙන් කරගන්නට හැකියාව ලැබෙන්නට ඕනේ. ඒ වගේ මේකේ අපිට define කරන්න පුළුවන් වැදගත්කමක් අපි කිව්වොත් significance එකක් තියෙන්නට ඕනේ. හරිද? අපි හදන project එකේ අපිට define කරන්න පුළුවන් significance එකක් තියෙන්න ඕනේ. ඒතර වැදගත්කමක් තියෙන්නට ඕනේ. ඊට පස්සේ එතකොට මේක ඇවිල්ලා පළවෙනියෙන්ම මේක digitalization project එකක්. digitalization කියන එක තියෙන්න ඕනේ. ලයිසේෂන් ඒ කියන්නේ software එකක් කියන එක තමයි ඒකේ කෙටි අරමුණ. ඊළඟට තියෙන්න ඕනේ මේකේ automation process එකක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ දේවල් repetitive task automate වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි නැවත නැවත use කරන දේවල් තියෙනවානේ. ඒ දේවල් මේකෙන් automate කරලා ගන්නට හැකියාව තියෙන්නට ඕනේ. හරිද? ඊට පස්සේ දැන් අපිට මේකේ AI integration එකක් යම් ආකාරයෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක not a must, ඒක optional. එතකොට AI integration එක මේක ඇවිල්ලා අර මැඩම් කියපු විදිහට ඒක නිකන් අර නිකන් icing of the cake වගේ. ඒතර AI integration එක කියන එක මේකේ වැදගත්ම පාර්ට් එක නෙවෙයි. මෙතනදී අපේ සැලකිල්ලට ලක් කරන්නේ අපේ software engineering knowledge එක කියන එක. එතකොට main focus is software engineering development best practices. එතකොට මේ best practices මේක අනිවාර්යයෙන්ම යන්නට ඕනේ. එතකොට මේ software engineering development කියලා කිව්වම මේකෙදී අපි පාවිච්චි කරන architectures තියෙනවා. එතකොට ඒවා පිළිබඳ අපිට දැනුමක් තියෙන්නට ඕනේ.
ඊට පස්සේ අපි යූස් කරන මේ software development එකත් එක්ක අපි කතා කරනවා software development life cycle එක ගැන. එතකොට ඒ software development life cycle එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට end to end අපිට software එකක් develop කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. මේක ඇවිල්ලා අර අපි undergraduate වලදී කතා කරන normal අර basic level software එකක් නෙවෙයි. මේක අපි client කෙනෙක්ට use කරන්න දෙන real application එකක්. real industry real අපි කියන enterprise level application. ඒතර මේ application එක නිකන් අර demonstrate කරලා local host කරලා පෙන්නන application එකක් නෙවෙයි. මේක cloud host කරලා ඕනම user කෙනෙකුට use කරන්නට පුළුවන් ability එකක් තියෙන. ඒ වගේම මේක scalable වෙන්නට ඕනේ. එතකොට scalable කියලා කියන්නේ දැන් අපිට අපේ application එකට එකපාරට high traffic එකක් ආවොත්, ඒ කියන්නේ customers ලා වැඩි ගණනක් ආවොත් අපේ එක not respond වෙලා හෝ අපේ server breakdown වෙන්නේ නැතුව මේක ඉදිරියට වැඩ කරන්නට හැකියාව තියෙන්න ඕනේ. ඒතර ඔය දේවල් ටික අපේ මේකේ අපේ software එකේ තියෙන්න ඕනේ. හරිද? ඒතර ඔළුවෙන් අයින් කරගන්න අපි යම්කිසි AI development එකක් කරනවා කියන එක. ඒතර එහෙම එකක් කරන්නේ නැහැ. අපි කරන්නේ software එකක් හදන එක. ඒතර අපි සරලව ගත්තොත් එහෙම අපි මේ අපි හදන්න පුළුවන් softwares ගත්තොත් එහෙම basic level එකක් තමයි අපි client කෙනෙක්ට අපි හදනවා යම්කිසි software එකක්. අපි ඒකට කියනවා අපි normally industry එකේදී අපි කියන එක services කියලා. ඒ කියන්නේ දැන් companies වර්ග දෙකක් තියෙනවා service based companies සහ product based companies කියලා. ඒතකොට service based කියලා කියන්නේ යම්කිසි specific customer කෙනෙක්ට අපි යම්කිසි software එකක් හදනවා. අපි හිතමු අපි e-commerce application එකක් හදලා දෙනවා කිසියම් company එකකට. ඒකට ඒක company එකේ කට්ටියට specific වෙන එයාලට සකස් කරන application එකක්. එතකොට අපි ඒකට charge කරනවානේ සාමාන්‍යයෙන්. එතකොට ඒ අන්දමට සකස් කරන specific customers ලට සකස් කරන එකක් කියන්නේ එයාලට ලබා දෙන service එකක්. නමුත් product based companies කියලා කියන්නේ ඊළඟ එක තමයි අපි යම්කිසි innovation එකක් කරනවා. innovation එකක් කියලා කියන්නේ අපි යම්කිසි product එකක් ඇත්තටම හදනවා. ඒක අලුත් දෙයක්. හරිද? අලුත් දෙයක් කියලා කියන්නේ ඒක අලුත්ම කියන newම category එකක් නෙවෙයි. අපි තුනේ දැන් ඔය Zoom කියලා Zoom application එක දැන් මේ Zoom application එක මේ අපි කතා කරන එක මේ ඇවිල්ලා AI application එකක් නෙවෙයි. ඒක සාමාන්‍ය software එකක්. නමුත් ඒක අර දැන් යම් AI integration තියෙනවා. නමුත් basically ගත්තොත් එහෙම මේක නිකන් software එකක්. නිකන් software එකක් කට්ටියට conversational application එකක්. අපිට කට්ටියත් එක්ක conversation වලට පාවිච්චි කරන්න පුළුවන් application එකක්. එතකොට මේ application එක අපිට දැන් එකක් හැදුවට පස්සේ අපිට ඒකම අපිට reuse කළා සෑහෙන customer ප්‍රමාණයකට අපිට use කරන්නට සලස්වන්න පුළුවන්. අපි හදන්නේ එකයි. අපේ application එක එකයි. නමුත් මේක සෑහෙන subscription ප්‍රමාණයකට අපිට සකස් කරන්න පුළුවන්. ඒකට ඒ අන්දමට සකස් වෙන ඒවට කියනවා අපි product කියලා. අන්න ඒ අන්දමට සකස් වෙන ඒවට අපි කියනවා innovations කියලා. හරිද? innovations කියලා කියන්නේ ඔයා එක්ක අටන හිතට එන concept එකක්. අපි මෙන්න මේ වගේ එකක් නැහැ. මෙන්න මේ වගේ එකක් නැහැ නේද? අපි නිකන් මේ වගේ application එක හදමු කියලා. හරිද? එතකොට ඒකට අපිට specific customer කෙනෙක් කියලා කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යම්කිසි market research එකක් කරනවා. මෙන්න මේක අපේ තියෙන hypothetically මෙන්න මේ වගේ application එකක් අපි හැදුවොත් හොඳයි. අපිට ඒක market කරගන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට යන ඒවට අපි කියනවා. ඒවා ඇත්තටම products. ඒ වගේ තියෙන යම්කිසි innovative ගතියක්, අලුත් ගතියක් තියෙනවා. ඒතර ඒක customers ලට අපිට දෙන්න පුළුවන් bulk විදිහට. එතකොට අපි හදන්නේ එකයි. නමුත් අපි ගත්තොත් එහෙම ඔය services කියන ඒවා අන්න ඒක තමයි ඔය client කෙනෙක් real client කෙනෙක් අරගෙන යන්නේ. ගොඩාක් වෙලාවට කට්ටිය කරන්නේ එහෙමයි. ඒතර real client කෙනෙක්ව අරගෙන ඒ real client ගැලපෙන විදිහට එයාගේ requirements අරගන්නවා.
එතකොට දැන් රියල් ක්ලයන්ට් ඉන්නවනේ අපි හිතුව නිකන් ටියුෂන් මාස්ටර් කෙනෙක් කියලා. දැන් ටියුෂන් මාස්ටර්ස්ලාට තියෙනවානේ යම් ඇප්ලිකේෂන්ස්. එතකොට කවුරු හරි ටියුෂන් මාස්ටර් කෙනෙක් කියනවා එයාට ඕනේ එයාගේ එන ස්ටුඩන්ට්ස්ලාට ඒ ස්ටුඩන්ට්ස්ලා මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ස්ටුඩන්ට්ස්ලාගේ අපේ ස්ටුඩන්ට්ස්ලාට එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නට පුළුවන් self learning quizzes අහලා ඒකට AI එකක් මාර්ගයෙන් යම්කිසි self learning answers ලබා දෙන්නට ඕනේ. ඊට පස්සේ එයාගේ progress එක track කරන්නට ඕනේ. ඔන්න ඔය වගේ දේවල් අන්තර්ගත ඇප්ලිකේෂන් එකක් හදලා දෙන්න කියනවා යම්කිසි ටීචර් කෙනෙක්. එතකොට අපි මේ ඇප්ලිකේෂන් එක හදන්නේ එයාලට ස්පෙસિෆික් වෙන්න. ඒ පුද්ගලයාට ස්පෙસિෆික් වෙන්න. ඒතර ඒක අපේ client based වෙච්ච සර්විස් එකක්. හරිද? එතකොට ඔය අපි කතා කරන මාදිලි දෙකෙන් වැඩිපුරම අවධානය සහ වඩා පහසු ක්‍රමය තමයි අරක. ඒකෙදි අපිට ඉන්නවා රෙඩිමේඩ් කස්ටමර් කෙනෙක්, අපි කියන ක්ලයන්ට් කෙනෙක් කියලා. ඒ ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් අරගෙන ඒ ක්ලයන්ට්ට උචිත පරිදි තමයි අපි ප්‍රොඩක්ට් එක අපේ ඇප්ලිකේෂන් එක හදලා දෙන්නේ. නමුත් අර ඉනෝවේෂන් කියන එකේදී අපි හිතනවා මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් හොඳයි කියලා අපි ඒකට වෙනම මාකටිං රිසර්ච් එකක් කරන් යනවා. ඊට පස්සේ ඒකත් එක්ක අපි තීරණය කරනවා මේක නිර්මාණය කරන්න. එතකොට ඒකේ රිස්ක් ගතියකුත් තියෙනවා. නමුත් ඒක හරියට නිර්මාණය වුණොත් අපිට ඒක සෑහෙන කොමර්ෂියලයිස් කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඔය මාදිලි දෙක තමයි මාදිලි දෙක යටතේ එකක් තමයි අපි හදන්නේ. එතකොට මේ හදන එකේ තියෙන විශේෂත්වය වෙන්නේ දැන් අපි ඉන්නවනේ 4 දෙනෙක්. මේ 4 දෙනාටම මේ ඇප්ලිකේෂන් එකේ අපි හිතමු මොකක් හරි ඇප්ලිකේෂන් එකක් කියලා. මේ ඇප්ලිකේෂන් එකේ මෙයාට තියෙන්න ඕනි start to end independent component. හරිද? start to end. ඒ කියන්නේ දැන් අපි 4 දෙනාටම පටන් ගන්න එකම තැනක ඉඳලා හරිද? කවුරු මතවත් ඩිපෙන්ඩන්ට් නැතුව ඉස්සරහට යන්නට පුළුවන් විදිහට මේකේ තියෙන්නට ඕනේ ඔයාට සම්පූර්ණ ඉම්ප්ලිමන්ටේෂන් එකක් තියෙන්න ඕනේ. ඒතකොට ඒ ඉම්ප්ලිමන්ටේෂන් එක ගත්තොත් ඔයාට සකස් කරන්න ඕනේ ෆ්‍රන්ට් එන්ඩ් එක. ඔයාට සකස් කරන්න ඕනේ බෑක් එන්ඩ් එක. ඒත් එක්ක ඩේටාබේස් එක බෑක් එන්ඩ් එක කියන්නේ අපි මේකේ කෝ ලොජික් එක හදන්නේ බෑක් එන්ඩ් එක. ඒතකොට ඒකත් එක්ක ඩේටාබේස් කනෙක්ටිවිටි එක තියෙනවා. එතකොට මේවා ඔක්කොම ඔයාලා තනියම හදනවා. හරි තනියම හදනවා. ඊට පස්සේ මේවත් එක්ක ඉන්ටිග්‍රේෂන් එක යනවා. ඒ කියන්නේ අපි දැන් ෆස්ට් එක කෙනා ඔන්න ෆස්ට් කම්පෝනන්ට් එක කියලා එකක් තියෙනවා කියලා හිතන්න ඒක සකස් කරා. සෙකන්ඩ් එක කෙනා එයාත් ඉන්ඩිපෙන්ඩන්ට්ලි එයාගේ කම්පෝනන්ට් එක හැදුවා. තර්ඩ් එක කෙනාත් හදනවා. හරිද? ෆෝර්ත් එක කෙනාත් හදනවා. හරිද? මේ හතරම මොකක්ද වෙන්නේ? මේවා ඔක්කොම ඉන්ඩිපෙන්ඩන්ට් කම්පෝනන්ට්ස්. මේවා අපිට ඉන්ටිග්‍රේට් කරලා වන් සිස්ටම් එකක් හැදෙන්නට ඕනේ. ඕකේ. ඒතර අන්නේ වන් සිස්ටම් එක තමයි අපේ කම්ප්ලීට් සොෆ්ට්වෙයාර් එක. වන් සිස්ටම් එක, ඒ කියන්නේ සිංගල් සිස්ටම් එක. මේක අපි කියනවා අපේ කම්ප්ලීට් සොෆ්ට්වෙයාර් එක කියලා. හරිද? කෝ මේ දක්වා කියපුව තේරුණාද? මේ සිස්ටම් එක තමයි අපේ කම්ප්ලීට් සොෆ්ට්වෙයාර් එක. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කම්පෝනන්ට්ස් තියෙන්නේ. ඒ ඉන්ඩිපෙන්ඩන්ට් කම්පෝනන්ට්ස් වල ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙනවා, බෑක් එන්ඩ් එකක් තියෙනවා, ඩේටාබේස් කනෙක්ටිවිටි එකක් තියෙනවා. හරිද? මේ ඔක්කොම මර්ජ් කරලා අපි වන් සිස්ටම් එකක් හදනවා. ඒතකොට මේක පටන් ගන්න තැන ඉඳලා අපි මේ මර්ජින් කියන process එකට යනවා. මර්ජින් කියන එක ඔටෝමැටිකලි මර්ජ් කිරීමද අපි මෙතනදී GitHub නැත්නම් GitLab වගේ එකක් පාවිච්චි කරනවා. GitHub මේවා අපි තාම තීරණය කරලා නැහැ මොකද්ද අපි යූස් කරන්න කියලා. මේ එතකොට ඒවා අපි ඉස්සරහට ඩිස්කස් කරනවා. මර්ජින් right එතකොට මේක අපි පටන් ගන්න දවස් ඉඳලා අපිට ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි GitHub repository එකක් හදා ගන්නවා අපේ project එකට. එතකොට ඊට පස්සේ GitHub ගැන හොඳ knowledge එකකුත් අපි ගන්නවා. ඒකෙන් වෙන්නේ මොනවද කියන එක. එතකොට මේ ඔක්කොම අපිට අවශ්‍යයි. හරිද? ඒතර ඒව ඔක්කොම අපි ස්ටඩි කරලා ඒ knowledge එක අපි ගන්නවා. ඒ knowledge එක ඊට පස්සේ
ගන්නවද නැද්ද කියන එක දැන් මම මෙතන මේ ගයිඩ් කරාට එක එක කට්ටියට එනවා එක එක ටාස්ක්. ඒ කියන්නේ ඔයාලට හොයන්න වෙනවා අපි නොදන්න දේවල් මොනවද කියලා ඇනලිසිස් එකක් කරන්න වෙනවා. එතකොට අපි ඒක අපි හිතමු දැන් ඒක කට්ටියත් එක්ක කෝඩිනේට් කරන එක අපි දෙමු මధుරංගට. ඒ කියන්නේ මధుරංගට අහන්න ඕනේ එක එක කට්ටියගේ ඔයා දන්න මේක සම්බන්ධයෙන් මෙන්න මේ මම හදාලා දෙන ලිස්ට් එකක්. ඒ වගේ තියෙන දැනුම කොහොමද කියන එක. ඊට පස්සේ ඒවත් එක්ක අපි ඒක ෆුල් නොලෙජ් එක ගන්න ඕනේ. අන්තිමට මේ software එක ඉවර වෙද්දී අපි හැමෝම නිකන් අපේ දැන් මෙතනදී එක්කෙනෙක් එක්ස්පර්ට් අනිත් අය එතරම් නෑ වගේ. නමුත් මේක ඉවර වෙද්දී හැමෝටම එකම මට්ටමට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොම හරි rigorous software එකක් හදපු knowledge එක ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒතර ඒක නිකම් එන්නේ නෑ. ඔයාලා මේක නිකන් අර ලකුණු ගන්න විතරක් කියලා හදලා එහෙම ගියොත් ඒක එන්නේ නැහැ. අන්ඩර් ග්‍රැජුවේට් එකේදී එහෙමනේ කරන්නේ කට්ටිය. මේක එහෙම නෙවෙයි. අපි මේක ගමු ඒක බොක්කෙන්ම අරගෙන මේ සම්පූර්ණයෙන්ම ප්‍රොඩක්ට් එක ඉවර කරන තැනට අපි යන්. එතකොට ඒ නොලෙජ් එක අපිට ගන්නට පුළුවන්. හරිද? එතකොට අපේ පළවෙනියෙන්ම වෙන්න ඕනේ අපි මේකට දැන් ටොපික් එකක් හොයාගන්න ඕනේ. ටොපික් එකක්. ඒ කියන්නේ දැන් මේ ටොපික් එක හොයන ක්‍රම කිහිපයක් තියෙනවානේ. ඒ ඉස්සෙල්ලා සරල මට්ටමින් එන්න. හරිද? සරල මට්ටමින් ආවොත් අපිට අපේ බේසික් ලෙවල් එකෙන් අපිට අපි අවට තියෙන ප්‍රශ්න ගැන අපිට සාකච්ඡා කරලා අපි අවටින්ම ක්ලයන්ට් කෙනෙක් ගන්න පුළුවන්. අපි බේසික් ඒ කියන්නේ අපි බේසික්ම තැන ඉඳලා ගත්තොත් ඒ කියන්නේ ඔබ සහ ඔබවට පරිසරය. me and my environment එකෙන් අපි බලනවා ප්‍රශ්න මොනවද කියලා. ඊට පස්සේ ඒක ටිකක් එක්ස්පෑන්ඩ් කරනවා. එක්ස්පෑන්ඩ් කරනවා. ඒක me and එක යනවා family. family එක යනවා. හරිද? village හරි school හරි ඔන්නෝම village school ඊට පස්සේ ඒ school වලට සම්බන්ධ ecosystem ඊට පස්සේ country ඊට පස්සේ global. හරිද? මේ ඇවිල්ලා මැනුවලි හිතන විදිය. නමුත් මේක අපිට පහසු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මැනුවලි හිතන්න. ඊට පස්සේ යන්න පුළුවන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක අපේ concept එක දීලා concept එක දෙනවා AI එකට. AI එක අනුසාරයෙන් ඔයා ගන්නවා topic suggestions ගොඩක්. මොනවා හරි එකක් Google Gemini හරි Claude හරි ChatGPT හරි ඕන එකක් පාවිච්චි කරලා මේ topic suggestions ගන්නවා. හැබැයි feasible වෙන්නට ඕනේ. feasible වෙන්නට ඕනේ. feasible කියන්නේ අපිට ඒක කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. 4 දිනෙකට practical implement කරන්නට ඕනේ end to end සම්පූර්ණයෙන් කරලා අපිට real product එකක් නැත්නම් real customer කෙනෙක්ට ලබා දෙන service එකක් විදිහට අපිට implement කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. නොඒ ටික තියෙන්නට ඕනේ. ඒකට අපේ පළවෙනි එක මෙන්න මේක තමයි. දැන් ලබන සතිය වෙද්දී මැඩම් අහනවනේ මේ ලෙක්චර් එකේදී ඔයාලගේ ටොපික් මොනවද? ඒ ටොපික් එක සම්බන්ධයෙන් ඔයාලා කොච්චර දුරට ඩිස්කස් කරාද කියන එක අහනවා. එතකොට අපි මේක පිළිබඳව ඊයේනේ ඔක තිබිතුරු ලබන සෙනසුරාදා මැඩම් ගන්නවානේ ඩිස්කෂන් එක. එතකොට අන්නේ ඩිස්කෂන් එක වෙද්දී අපිට මේ ටොපික් එක පිළිබඳව යම් නොලෙජ් එකක් තියෙන්නට ඕන නිසා අපි දැන් අද මෙහෙම ගත්තානේ මීටින් එකක්. ඒකට අපි සෙකන්ඩ් මීටින් එක 1 week කිව්වට අපිට දැන් මේ ඔයාලට දෙන්නේ ටොපික්ස් ටික හොයන්න ඕනේ. ඒක බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකක්. ඔයාලා ටොපික් අයිඩියාස් එන්න ඕනේ ඔයාලගේ ඕන්. අපි ඊට පස්සේ බලනවා මේ ඒ ටොපික් මැච් වෙනවද කියලා. හරිද? ඒතර මේ ටොපික් හොයන්නට අපිට දැනට නිකන් රෆ් ටොපික්ස් ටිකක් තමයි ගන්න. ඊට පස්සේ ඒවා මැඩම් එක්ක අපි සාකච්ඡා කරනවා. දැන් ඔයාලා ගොඩක් බිසි. හරිද? එතකොට ඒ වුණාට දැන් ගොඩක් බිසි වුණාට ගමන්නේ අපි මේකත් එක්ක යන්. හරිද? යම් ටොපික්ස් ටිකක්. හරිද? ඒක බුක්ෙන් හොයන්න ඕනේ. ඒ කියන්නේ ටොපික් සජෙෂන්ස් අරගෙන අපි ෆ්‍රයිඩේ 9 වගේ 9 pm වගේ පොඩි මීටින් එකක් ගමු. අපේ කොහොමද ඒකේ ඒ ටොපික් ඉවැලුවේෂන් එකක් අපි තියාගමු. පොඩි රෆ්ලි එතකොට අපි ඒකේ ඒ ටික අපි මැඩම්ට අපි දෙමු සජෙෂන් එකක් විදියට. මේක නමුත් ඔය ටොපික් එකක් ෆයිනලයිස් කරන එක 1 week එකකින් ඔය මේ ටිකකින් මදි. නමුත් අර ඩිස්කෂන් එකක් තියෙන්නට ඕනේ සහ අපි මේකට ෆුලි කමිට් වෙන්න පටන් ගත්තා කියන එකට
අපි ඔය ටොපික් සජෙෂන්ස් ටික එන්නට ඕනේ. එතකොට මමත් හොයනවා ටොපික් සජෙෂන්ස්. ඊට පස්සේ ඔයාලත් හොයනවා. ඔයාලා ඔක්කොම හොයන්න ගන්නට ඕනේ. ඊට පස්සේ ඒ ඔක්කොම අරගෙන අපි ෆිල්ටර් කරනවා. මේවා ගැළපෙන ඒවා මොනවද, නොගැළපෙන ඒවා මොනවද එහෙම කියලා. එහෙම අරගෙන අපි බෙස්ට් ටොපික් පහකට ඊට පස්සේ මේවා කරමු. ඔයාලා හොඳ ටොපික්ස් අරගෙන ආවොත් අපි ඒ වගේ අපිට කරන්න පුළුවන් එක ඉනෝවේටිව් අයිඩියා එකක් වෙන්න පුළුවන්. නැත්නම් රියල් කස්ටමර් කෙනෙක්ට වෙන්න පුළුවන්. එහෙම අපි ඒ වගේ අරගමු අයිඩියාස් ටිකක්. ඒකට ඒවා අනුසාරයෙන් තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකත් මම කියලා ඉන්නම්. දැන් අ, අපි දැන් software එකක් සකස් කරද්දී ඒ software එකේ scope එක බලනවා. හරිද? අපේ දැන් scope එක කියන්නේ කොච්චර දුරකට මේක අපි කරනවද? මොනවද මේකේ තියෙන functions? මොනවද functions කියලා කියන්නේ? දැන් අපි software එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා functions කියලා જાතියක්. හරිද? ඒ වගේම non functional requirement කියලා තියෙනවා, functional requirement කියලා තියෙනවා. හරිද? functional requirement කියලා කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ඔයා ලොග් වෙනවා. ලොග් වෙලා සිස්ටම් එකට ලොග් වෙලා ඒ සිස්ටම් එක අපි e-commerce එකක් ගමු ටිකක් පහසු වෙන්නට. ඒකේ තියෙනවානේ ඕඩරින් තියෙනවා. ප්‍රොඩක්ට් ඕඩරින් කියන එක තියෙනවා. ඒකට ඕඩර් කරද්දී ඒ ඕඩර් කරන දේවල් තියෙනවානේ. ඒකෙදි සමහරවිට ඕඩර් එක කරපු එක අපිට කැන්සල් කරන්න පුළුවන්. හරිද? ඒක එඩිට් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්. ඕකත් එක්ක ඔය database එකත් එක්ක connect වෙලා අපි කියනවා CRUD operations create retrieve update delete. හරිද? create කරන්න පුළුවන්, update කරන්න පුළුවන්, retrieve කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්. ඒත් එක්කම තව search functionality තියෙනවා. හරිද? pagination තියෙනවා. ඒ වගේ දේවල් තිබෙනවා. හරිද? ඔකට අපි කියනවා මේ ඔය CRUD එකට කියනවා අපි CRUD කියලා. හරිද? ඒතර ඔය ෆන්ක්ෂන් එකකින් වෙන්නේ යූසර්ට database operations එක්ක කිරීමේ හැකියාව. ඒ කියන්නේ activities actions මොනවද කරන්න පුළුවන් කියන. ඒතර ඒවා අපි කියනවා functional දේවල් කියලා. හරිද? ඒවා එතකොට ඒ ෆන්ක්ෂන් යටතේ තමයි අපි මේක මේ ඒ කියන්නේ ෆන්ක්ෂනල් ෆීචර්ස් යටතේ තමයි අර මේ මං කිව් විදිහට අපි හතර දෙනාට මුලින් ඉඳලා ළඟට කියන concept එක යටතේ front end එකයි back end එකයි ඒ දේවල් එක එක feature එකට අදාළව තමයි අපි සකස් කරන්නේ. මීට අමතරව තියෙනවා non functional requirement. non functional requirement කියලා කිව්වම දැන් මේකේ අපි හදන ඇප්ලිකේෂන් එක එකේ සිකියුරිටි එක කොහොමද? ඊට පස්සේ මේකේ performance එක කොහොමද? මේකේ availability එක කොහොමද? availability එක කියලා කියන්නේ දැන් ලොකු customer base එකක් ආවොත් මේකේ application එක not responded. ඒතර ඒක available නෑ. හරිද? ඕවට අපි කියන non functional requirement කියලා. ඒතකොට ඒවා මගෙන් තමයි අපේ application එකේ තියෙන මේ අර ඒකේ අපි කියන්නේ ඒකේ අර ගුණාත්මක ගතිය ඉස්මතු වෙන්නේ ඒකෙන්. අපේ ඇප්ලිකේෂන් එක වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකෙන්. අපේ ඇප්ලිකේෂන් එකේ තියෙන ගුණාත්මක ගතිය මනින්නේ ඔය non functional requirements වලින්. එතකොට ඔය දෙකම අපි මේක තුලදී ඔයාලා මේන්ලි සලකා බලන්නේ functional requirements. නමුත් ඒ functional requirement වලට අමතරව අපි ඊළඟට අපිට තියෙන time ඒවත් එක්ක අපි non functional requirements සලකා බලනවා. එතකොට එතකොට මේ ප්‍රොජෙක්ට් එකට එනවනේ ස්කෝප් එකක් කියලා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ ලෙන්ත් එකක් එනවා. අන්නේ ලෙන්ත් එකට අනුකූලව අපි මේකට ආකිටෙක්චර් එකක් තෝරගන්නට ඕනේ. ආකිටෙක්චර් එකක්. ආකිටෙක්චර් එක. ඒකද ඒ ආකිටෙක්චර් එක යටතේ තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක අපි හදන්නේ. එතකොට දැන් අපි ඔය අන්ඩර්ග්‍රැජුවේට් වලදී වැඩි වශයෙන්ම පාවිච්චි කරේ මොනෝලිතික් කියන ආකිටෙක්චර් එක. මොනෝලිතික් කියලා කියන්නේ මේ ඔක්කොම ටික ඔක්කොම නිකන් එකිනෙකට සම්බන්ධයි කනෙක්ටඩ්. ඒවා හරි ඩිපෙන්ඩන්ට්. ඩිපෙන්ඩන්ට් කියන්නේ දැන් මේ මදුරංගකයේ මොකක් හරි ඉෂුව එකක් වුණොත් ඒක මටත් බලපානවා. සාරාගේ එකයි මදුරංගගේ එකයි සුන්දරගේ එකයි ඒව ඔක්කොම ඉන්ටර්ඩිපෙන්ඩන්ට් වෙලා තියෙනවා. හරි මොනෝලිතික් එක වෙලා තියෙනවා. ඔක්කොම එක වෙලා එක ඩේටාබේස් එකකින් සම්බන්ධ වෙනවා. හරිද? කනෙක්ටඩ් වෙනවා. නමුත් එතකොට දැන් මේකෙදි ඔයාලට එතකොට එහෙම වුණොත් මොනෝලිතික් එකේදී අපි ගන්නවා නම් ඩේටාබේස් එකක් ඒක එකම වර්ගයේ ඩේටාබේස් එකකට යන්න වෙනවා.
හරිද? එතකොට මේකේ ඩිපෙන්ඩන්සි වැඩි. ඊළඟ එක තමයි අර ටිකක් හයි ස්කෝප් වලට පාවිච්චි කරන. ඒක මොනොලිතික් කියන එක නරක එකක් නෙවෙයි. පොඩි ස්කෝප් ඇප්ලිකේෂන්ස් වලට අපි පාවිච්චි කරනවා. නමුත් අනිත් එක අපි ආකිටෙක්චර්ස් ගොඩක් තියෙනවා. මම කියන්නේ මේ බහුලව පාවිච්චි කරන ආකිටෙක්චර්ස් දෙකක් මම කියන්නේ මයික්‍රෝ සර්විසස්. මයික්‍රෝ සර්විසස් වලදී අපි කරන්නේ අපි හදන ඇප්ලිකේෂන් එක ඒවා ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට ඒකෙදි ඔයා හදන එකේ ඩේටාබේස් එක ඔයාට ඕන් ඩේටාබේස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඕන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? නමුත් ඒක මේ අනිත් එක්කෙනාගේකට ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරිද? ඒක ඔයා අරගෙන යන්න පුළුවන්. ඒක මේ ඒකයි අනිත් එක්කෙනාගේ එකයි මේ අතර කන්ෆ්ලික්ට් එකක් ඇති වෙන්නේ නැහැ. හරි එතකොට මම අපි ඒක බලමු අපිට මැච් වෙන්නේ මොකද්ද කියලා. එතකොට මේ විදිහට කරගෙන යද්දී දැන් අපි ඉස්සෙල්ලාම ඕවා හදන්න කලින් ඔය ඉම්ප්ලිමන්ටේෂන් පැත්තට යන්නේ ඔය ආකිටෙක්චර් එක අපි ඩිසයින් කරන්නේ අපි ඉස්සෙල්ලාම හොඳ නොලෙජ් එකක් ගත්තට පස්සේ. අරගෙන තමයි මොන ආකිටෙක්චර් එකටද යන්නේ කියන එක තීරණය කරන්නේ. එවෙද්දි අපි යම්කිසි දැනුමක් හදාගෙන තමයි එන්නේ. ඒකට මයික්‍රෝ සර්විසස් වල වාසිය වෙන්නේ එක්කෙනෙක්ගේ කම්පොනන්ට් එකේ තියෙන ඉෂුව එක අනිත් එක්කෙනාට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒතර ඒ තියෙන වරද අපිට හඳුනාගැනීමේ පහසුවකුත් තියෙනවා. ඔන්න ওই ටික තමයි ඔය අද දවසේදී ඔය දුන්න අයිඩියා එක. ඔන්න අයිඩියා එක දුන්නා. දැන් කියන්න බලන්න ටයිම් එක ඉවර වෙන්න යන නිසා විනාඩි 5යි තියෙන්නේ. දැන් ඔයාලගේ සජෙෂන්ස් දෙන්න අපි යන්න ඕනේ විදිහ කියන්න. මම ඔන්න සජෙස්ට් කරා අපි ෆ්‍රයිඩේ වෙද්දි 9 pm වෙද්දි අපි යම්කිසි ටොපික්ස් ටිකක් එක්ක එනවා කියන එක. හරිද? අපි හැමෝම මේක වෙනවා. දැන් ඔයාලා අයිඩියාස් දෙන්න කතා කරන්න ඕනේ. දැන් කතා කරමු. කට්ටිය කතා කරමු බලන්න. ඉක්මනට. සජෙෂන් එකේ ඩවුට් නැහැ අයියා අපි ඒ විදිහට ෆලෝ කරමු නේද? හ්ම්. ඔයාට දැන් අපි ඔය එකිනෙකනා ගත්තොත් දැන් ඔයාට මේ ඔයාට ඉගෙන ගන්න තියෙන පරාසය දැන් අපි ඔක්කොම මුලින් ඉඳලා ඉගෙන ගන්නවා. ඒක තමයි මුලින්ම. ඒ කියන්නේ අපි ඒක නිකන් මටත් අර ප්‍රැක්ටිස් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක through ඔයාලට ලර්න් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට සාරා ඔයාට දැන් මේ යන විදිය මම කියපු ටික පැහැදිලි වුණා. මේ දක්වා කියපු ටික. අවුල නැහැ. හලෝ. ඇහුණාද? ඔව් අයියා ඔක්කොම එහෙම අවුලක් නැහැ. ආ. එතකොට සඳුනි ඔව් තේරුණා. මధుරංග සජෙෂන්ස් දෙන්න බලන්න මොනවද තියෙන්නේ කියන එක. නෑ ෆ්ලෝ එක හොඳයි වගේ මේ මට නම් ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හරියට කරගෙන යන්න ඉතින් කොහොමද? මේ ගොඩක් දේවල් කියලා කිව්වේ දැන් මෙතන ඔය අපි කතා කරේ ඒ ඔක්කොම අපි මුලින් ඉඳලා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ GitHubද GitLabද ඒ ඔක්කොම මොනවද මේ වගේ වෙන්නේ මොනවද මේ ආකිටෙක්චර්ස් මොනවද මොනොලිතික් කියලා කියන්නේ මොනවද මයික්‍රෝ සර්විසස් කියලා කියන්නේ ඊට පස්සේ මොකද්ද ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මොකද්ද නොන් ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ කොහොමද ඒව වෙන්නේ software development life cycle එක කියලා කියන්නේ මොකද්ද මොන විදියේද software development life cycle තියෙන්නේ දැන් ඒකත් ගත්තොත් දැන් ඔය client කෙනෙක් ගත්තොත් එහෙම ඒ client අනුවයි ඊට පස්සේ කම්පැනි එකේ තියෙන කල්චර් එක අනුවයි අපි ඩිෆයින් කරන software development life cycle එක කියලා තියෙනවා. life cycle එක කියන්නේ ඒක software එකක් හදන විදිය. ඒකට දැන් client දැන් ගොඩක් වෙලාට යන එකක් තමයි agile ක්‍රමවේදය කියන එක. ඒකට agile ක්‍රමවේදයේදී වෙන්නේ ඒ client අපි ඉස්සෙල්ලා දැන් client කෙනෙක් ඉන්නවනේ ඒ client එයාගේ requirements එක ගත්තට පස්සේ අපි එක සීමිත කාල සීමාවක් තුලදී එයාට workable කොටසක් අපි කරලා දෙනවා. ඒකට එයාගේ satisfaction එක ගන්නවා. එහෙම අරගෙන තමයි මේ අපි දිගින් දිගට යන්නේ ඉස්සරහට යන්නේ ඒ අන්දමට තමයි යන්නේ. හරිද? ඊළඟට ඉස්සර කලින් පාවිච්චි කරපු එකක් තිබ්බා. ඒ කියන්නේ client requirements එක අරගත්තට පස්සේ මේක අපි අරගෙන යනවා දිගටම. අපිට ඕන විදිහට අපි මේක අරගෙන යනවා. අන්තිමට හදලා ඉවර වුණාට පස්සේ තමයි මේක පෙන්වන්නේ. ඒකට කියනවා මේ waterfall method එක කියලා.
ඒක දැන් ට්‍රැඩිෂනලි අයින් වෙලා තියෙන්නේ. මොකද ක්ලයන්ට්ගේ අර සැටිස්ෆැක්ෂන් එක. මොකද දැන් ක්ලයන්ට්ගේ සිතුම් පැතුම් කියන එක වෙනස් වෙනවනේ. එතකොට දැන් මේ ටික කාලයක් ගියාට පස්සේ අද හිතන විදිහට නෙමෙයි මිනිස්සයා හිතන්නේ. ඒ නිසා ජයල් මෙතඩොලොජි එක ඒ ක්ලයන්ට්ටත් හිත කරයි මේ කම්පැනි එක පැත්තෙන් කියන්නේ කම්පැනි කියන්නේ අපි අපේ පැත්තෙනුත් ඒක ෆ්ලෙක්සිබල්. මොකද ඒතකොට මොනවා හරි අපිට කරන්න බැරි දෙයක් නම් අපිට ඒක සාකච්ඡා කරලා මෙන්න මේ විදිහට අපිට සකස් කරන්න පුළුවන්. මේකත් එක්ක තව දෙයක් තමයි අපි යූස් කරන්න එනවා දැන් මැඩම් කියපු විදිහට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටූල්ස්. ඒකට අපිට මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රස් එක අපිට ට්‍රැක් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ වීඩියෝ එකේදීත් අපි මේ විදිහට ගන්න ලර්නින් අවුට්කම්ස් හරිද මේකත් අපි ඊට පස්සේ අපි මේකත් එක්ක අපේ මේකෙදි ඔයාලට නොතේරෙන දේවනුත් ඔයාලා රිවිව් කරන්න මේකට ඊට පස්සේ මිනිට් එකක් හදමු. මොන අද දවසේදී මේකේ මිනිට් එක අපි අද දවසේදී ඉගෙන ගත්ත දේවල් ඒකට අපි මිනිට් එකක් ලියන්න ඕනේ. මේ මිනිට් එක දවසකදී එක ගන්න ඩිස්කෂන් එකකදී එක එක්කිනා ලියන්න ඕනේ. අද මේක ලියන්නට මම ලියන්නම් මේකේ අද අපි කතා කරපු දේවල් ටික. එතකොට ඊළඟ ඒකට එකකින් ඔයාලට අයිඩියා එකක් එනවනේ. ඊට පස්සේ ඊළඟ දවසේදී ඊළඟ එක්කෙනෙක් ලියන්නට ඕනේ. ඒ විදිහට මේක අර කෝපරේටිව්ලි යන්නට ඕනේ. එහෙම ගියොත් අපිට හොඳ දෙයක් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් ටයිම් එක ඉවර වෙගෙන යන්නේ. අපි එහෙනම් අපේ ෆස්ට් මීටින් එක ඉවර වෙනවා. එහෙනම් ජය වේවා. වැඩේ හොඳට කරදාමු. Thank you. Good night. Thank you. හරි. Thank you. Thank you. Thank you. Bye. Bye bye. Good night.